හරි. මේකේ 8 වෙනි ගානේ කියනවා මෙන්න මෙහෙම. 8 වෙනි ගානේ කියනවා දේවින්ද තමා සතු මුදලින් හරි අඩක් වාර්ෂික ලාභාංශ කොටසකට රුපියල් 4 බැගින් ගෙවනු ලබන හා කොටසක වෙළඳපොළ මිල රුපියල් 20 බැගින් වන කොටස් මිලදී ගැනීමට යෙදවිය. ඉතිරිය වාර්ෂික ලාභාංශ කොටසකට රුපියල් 5 බැගින් ගෙවනු ලබන හා වෙළඳපොළ මිල රුපියල් 25 බැගින් වූ කොටස් මිලදී ගැනීමට යෙදවිය. හරි. මුලින්ම ප්‍රශ්නය හොඳට තේරුම් ගන්න. මම හැම වෙලාවෙම කියනවනේ. ප්‍රශ්නය හරියට තේරුම් ගත්තා කියන්නේ ගාන හැදුවා හා සමානයි. හරි. මේ ප්‍රශ්නේ කියන්නේ දේවින්ද කියලා මිනිස්සෙක් තමන්ගේ ළඟ තියෙන මුදල් වලින් දේවින්ද කියලා මිනිස්සෙක් තමන්ගේ ළඟ තියෙන මුදල් වලින් හරි අඩක් ඒ කියන්නේ හරියටම දෙකෙන් පංගුවක් අරගෙන ගිහිල්ලා කොටස් වෙළඳ පොලේ යම්කිසි සමාගමක නැත්නම් යම්කිසි ව්‍යාපාරයක තියෙන කොටස් මිලදී ගන්නවා. ඒ මිලදී ගන්න කොටසක මිල රුපියල් 20යි. දේවින්ද තමා ළඟ තියෙන මුදල් වලින් හරියටම භාගයක් අරන් ගිහිල්ලා ඒ කියන්නේ හරියටම අඩක් අරන් ගිහිල්ලා කොටස් වෙළඳ පොලේ යම්කිසි සමාගමක කොටස් මිලදී ගන්නවා. ඒ මිලදී ගන්න කොටසක මිල රුපියල් 20යි. අපි දන්නේ නැහැ කොච්චර කොටස් ප්‍රමාණයක් මිලදී ගත්තද කියලා. ඒ වගේම ඒ සමාගම තීරණය කරලා තියෙනවා ව්‍යාපාරයේ ලාභ ලබන වෙලාවට එක කොටසක් මිලදී ගත්ත කෙනෙක්ට රුපියල් 4ක ලාභයක් ගෙවන්න. ඉතින් ඔයාලා දන්නවා මේ රුපියල් 4ක ලාභය ගෙවන්නේ කියන්නේ සමාගමෙන්. නැත්තම් ආයතනයේ. ආයතනයේ ලාභ ලබන වෙලාවට ඒ ආයතනයේ ලබන ලාභයෙන් තමයි මේ කොටසකට රුපියල් 4ක් ගෙවන්නේ. එහෙනම් මෙන්න මේ ගෙවනු ලබන ලාභය. ඒ කියන්නේ කොටසකට ගෙවනු ලබන ලාභයට අපි කියනවා ලාභාංශය. එහෙනම් තේරුම් ගන්න දේවින්ද තමා ළඟ තිබිච්ච මුදලින් හරියටම භාගයක් අරන් ගිහිල්ලා කොටස් වෙළඳ පොලේ කිසියම් ව්‍යාපාරයක තියෙන කොටස් මිලදී ගන්නවා. ඒ මිලදී ගත්ත කොටසක මිල රුපියල් 20යි. ඒ වගේම ඒ සමාගම තීරණය කරලා තිනවා රුපියල් 4 ගානේ ලාභාංශ ගෙවන්න. ඒ කියන්නේ එක කොටසක් මිලදී ගත්ත කෙනෙක්ට රුපියල් 4ක ලාභයක් ගෙවන්න. ඊට පස්සේ ඉතිරිය. දැන් දේවින්ද තමන් ළඟ තිබිච්ච මුදලින් භාගයක් අරන් ගිහිල්ලා තමයි මේ ටික මිලදී ගත්තේ. තව භාගයක් ඉතිරි වෙලා තියෙනවනේ. අන්නේ භාගය අරන් ගිහිල්ලා කොටස් වෙළඳ පොලේ වෙන ව්‍යාපාරයක කොටස් වෙළඳ පොලේ එක ව්‍යාපාරයක් විතරක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ එක සමාගමක් විතරක් නෙවෙයි. තව සමාගම් ගොඩක් තියෙනවනේ. වෙනත් සමාගමක කොටස් මිලදී ගන්නවා. කොටසක මිල රුපියල් 25 ගානේ. ඒ වගේම ඒ සමාගම මේ කොටසක මිල රුපියල් 25 වෙච්ච සමාගම තීරණය කරලා තියෙනවා ඒ අදාළ සමාගම ලාභ ලැබුවොත් මිලදී ගත්ත කොටසක් සඳහා රුපියල් 5ක ලාභයක් ගෙවන්න. එහෙනම් මිලදී ගත්ත කොටසක් සඳහා රුපියල් 5ක ලාභයන්නේ අපි කියන එකට ලාභාංශය නැවත. හරි. අපෙන් ප්‍රශ්නේ අහන්නේ මෙම ආයෝජන දෙකෙන්ම ලැබූ ආදායම හරි මෙන්න මේක ලැබූ ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදියට හොඳට තේරුම් ගන්න කොටස් වෙළඳපොළ ගානක ලැබූ ආදායම කියලා කියන්නේ ලාභාංශ ආදායමට මේ ආයෝජන දෙකක් නෙමෙයි කරලා තියෙන්නේ
කොටස් වෙළඳ පොලේ සල්ලි දීලා කොටස් ගන්නවා කියන්නේ ඒ කරන්නේ ආයෝජනය. එතකොට මෙතන මේ දේවින්ද කියන මිනිස්සේ ආයෝජන දෙකක් කරලා. ඒ කියන්නේ ආදායම් දෙකක් එනවා. මේ සමාගමෙනුත් ආදායමක් එනවා මේ සමාගමෙනුත් ආදායමක් එනවා. මෙන්න මේ ආදායම් දෙකේම එකතුව ඉක්මුදලෙන් කවර ප්‍රතිශතයක්ද කියලා අහනවා. මුලින්ම අපි මෙන්න මේ ලැබූ ආදායම හොයාගමු. හරිද? හරි. අපිට ඉඟියක් දීලා තියෙනවා එක් එක් කොටස් ප්‍රමාණ මිලදී ගැනීමට යෙදූ මුදල x කියලා ගන්නවලු. ඒ කියන්නේ එක් එක් කොටස් මිලදී ගැනීම සඳහා මුදලක් යොදවන්න එපයි. අපිට කොටස් වෙනද පොලේ නිකන් කොටස් දෙන්නේ නැහැ. අපි සල්ලි දීලා තමයි කොටස් මිලදී ගන්න. අන්නේ දීපු සල්ලි ප්‍රමාණය කොටස් මිලදී ගැනීම සඳහා යොදවපු මුදල් ප්‍රමාණය මේ අවස්ථා දෙකේදී වෙන වෙනම xx කියලා ගන්නලු. මේ ව්‍යාපාරයේ කොටස් මිලදී ගැනීම සඳහා x මුදලක් යොදවලා ඒ වගේම මේ ව්‍යාපාරයේ කොටස් මිලදී ගැනීම සඳහා x මුදලක් යොදවලා කියන්නේ හිතන්නලු. හරි. දැන් එහෙනම් වෙන වෙනම හොයමු. හරි ලේසි. මෙන්න මේකේ කොටස් ගණන මුලින්ම හොයාගමු. මෙන්න මේ සමාගමේ මිලදී ගත්ත කොටස් ගණන හොයාගන්න පුළුවන් මුලින්ම. ඒ කොහොමද? දැන් අපි දන්නවා x මුදලක් යොදවලා තමයි කොටස් මිලදී අරගෙන තියෙන්නේ. මිලදී ගත්ත කොටසක මිල 20යිනේ. එහෙනම් ඔයා දන්නවා කොටස් ගණන හොයාගන්න පුළුවන් ආයෝජන මුදල කොටසක මිලෙන් බෙදුවහම. හරි ලේසියි. මේ සූත්‍ර ලියලා ඉන්න ඕනේ නැහැ. හරිද? ඔයා දන්නවනේ x කියන මුදලක් යොදවලා තමයි කොටසක මිල 20ක් වෙච්ච කොටස් මිලදී අරගෙන තියෙන්නේ. x මුදලක් යොදවනවා එක කොටසක මිල 20ක් වෙන්න කොටස් මිලදී ගන්න. එහෙනම් කොටස් ගණන අපෙන් අහනවා. මිලදී ගත්ත කොටස් ගණන අපි හොයන්න ඕන මුලින්ම. හරි. එක කොටසක් මිලදී ගන්න නම් රුපියල් 20ක් යොදවන්න ඕන. ඉතින් අපි අපෙන් දැන් අහන්නේ අපි දැන් හොයන්න යන්නේ. අපි මුලින්ම හොයාගන්න ඕන කොටස් ගණන. හරිද? එක කොටසක් මිලදී ගන්න රුපියල් 20ක් දෙන්න ඕන. අපි මේ වෙලාවේ x මුදලක් යොදවලා තියෙනවා. එහෙනම් x මුදලක් යොදවුවොත් අපිට දෙන කොටස් දාන හොයාගන්න පුළුවන් x බෙදීම 20 කියලා. ඇයි? x කියන්නේ ආයෝජන මුදල කොටසක මිල මේ වෙලාවේ 20යි. අපි මෙතනදී කොටස් ගාන හොයාගන්න පුළුවන් මුලින්ම. ඒත් කොටස් ගාන සමානයි. අපි ඕනම වෙලාවක කොටස් වෙළඳපොළ තුලදී මිලදී ගත්ත කොටස් ගන්න හොයන්නේ ආයෝජන මුදල බෙදෙන්න ඕන කොටසක මිලෙන්. ඔයාට ප්‍රශ්නේ කියලා තියෙනවා මේ වෙලාවේදී ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී කොටස් මිලදී ගැනීම සඳහා යොදවලා තියෙන්නේ x මුදල. මේ වෙලාවේදී කොටස් මිලදී ගැනීම සඳහා යොදවලා තියෙන්නේ x මුදල. අපි දන්නවනේ කොටස් මිලදී ගැනීම සඳහා යොදවපු මුදලට තමයි අපි කියන්නේ ආයෝජන මුදල කියලා. කොටස් වෙළඳ පොලේ අපිට කොටස් නිකන් දෙන්නේ නැහනේ. අපේ තාත්තගේ නෙවෙයි කොටස් වෙළඳ පොල. අපි කොටස් වෙළඳ පොලේ තියෙන කොටස් මිලදී ගන්න ඕන නම් එයාලට සල්ලි දෙන්න ඕන. එහෙම දුන්නයි කියලා අපිට කැමති ප්‍රමාණ වලින් කොටස් දෙන්නේ නැහැ. හරි. අපි කොටසක මිල රුපියල් 25යි නම් රුපියල් 50ක් දුන්නොත් කොටස් දෙකයි දෙන්නේ. රුපියල් 75ක් දුන්නොත් කොටස් 3යි දෙන්නේ. ඇයි කොටසක මිල 25යි. අපිට රුපියල් 100ක් දීලා කොටස් 1000ක් ඉල්ලන්න බෑ. හරි. එහෙම දේවි අපේ අප්පච්චිගේ කොටස් වෙනද පොලක් නම්. මෙතනදී කොටස් ගන්න හොයන්නේ ආයෝජන මුදල බෙදීම කොටසක මිල. ආයෝජන මුදල x නේ. x බෙදනවා 25ට. ඉතින් හරි ලේසි. හරි. එහෙනම් මේ පළවෙනි අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවේදී කොටස් ගන්න x බෙදීම 20යි. මේ අවස්ථාවේදී කොටස් ගන්න x බෙදීම 25යි. ඊට පස්සේ අපිට පුළුවන් හොයාගන්න ලාභාංශ ආදායම. මෙන්න මේ අවස්ථාවේදී ලාභාංශ ආදායම. හරිම ලේසියිනේ. ලාභාංශ ආදායම කියලා කියන්නේ මිලදී ගත්ත සියලුම කොටස් ගණන සඳහා ලබා දෙන ලාභයට. ලාභාංශ ආදායම කියලා කියන්නේ මිලදී ගත්ත සියලුම කොටස් ගණන සඳහා ලබා දෙන ලාභය.
අපි එක කොටසක් මිලදී ගත්තොත් මෙන්න මේ අවස්ථාවේදී අපි එක කොටසක් මිලදී ගත්තොත් රුපියල් 4ක ලාභයක් ලැබෙනවා. අපි මිලදී අරගෙන තියෙන්නේ මේ වෙලාවේදී කොටස් එකක් නෙවෙයිනේ. කොටස් x බෙදීම 20ක්. හරි එක කොටසක් මිලදී ගත්තා නම් 4ක ලාභයක් ගෙවන්න ඕනේ. එහෙනම් ලාභාංශ ආදායම කියන්නේ මිලදී ගත්ත ඔක්කොම කොටස් ගන්න සඳහා ගෙවන්න ඕන ලාභයනේ. මෙතනදී මිලදී ගත්ත ඔක්කොම කොටස් ගන්න x බෙදීම 20යි. හරිද? x බෙදීම 20 4ෙන් ගුණ කරන්න ඕනේ. ඇයි ඒ? ලාභාංශ ආදායම කියන්නේ මිලදී ගත්ත සියලුම කොටස් ගන්න සඳහා ගෙවන්න ඕන ලාභය. එක කොටසක් සඳහා 4යි නම් කොටස් x බෙදීම 20ක් සඳහා කීයද කියලා හොයන්න. x බෙදීම 20 4ෙන් ගුණ කරන්න ඕනේ. හරිද? සරලවම කතාව තමයි ලාභාංශ ආදායම හොයන්නේ කොටස් ගණන ගුණ කරන්න ඕන ලාභාංශයෙන්. කොටස් ගන්න x බෙදීම 20යි. කොටසක් සඳහා ලාභය. ලාභාංශය කියන්නේ කොටසක් සඳහා ලාභය. කොටසක් සඳහා ලාභයට 4යි. x ට 20 4ෙන් ගුණ කරනවා කියන 4ට 4 ඒවා 1යි. 20ට 4 ඒවා 5යි. x බෙදීම 5යි. එහෙනම් ඔයාලට පේනවා පළවෙනි අවස්ථාවේදී ලාභාංශ ආදායම x බෙදීම 5යි. ඒ කියන්නේ ලාභාංශ ආදායම කියන්නේ මිලදී ගත්ත සියලු හරි. මිලදී ගත්ත සියලුම කොටස් ගන්න සඳහා ගෙවන්න ඕන ලාභය පළවෙනි අවස්ථාවේදී x බෙදීම 5යි. එක කොටසක් සඳහා 4යිනේ. එහෙනම් අපි කොටස් x බෙදීම 20ක් මිලදී අරගෙන තියෙනවා. අන්නේ කොටස් x බෙදීම 20 සඳහාම x බෙදීම 5ක ලාභයක් ගෙවන්න ඕන. මෙතනදිත් ලාභාංශ ආදායම. මෙතනදිත් ලාභාංශ ආදායම හොයන්නේ කොටස් ගන්න ගුණ කිරීම ලාභාංශයෙන්. කොටස් ගණන ගුණ කිරීම ලාභාංශයෙන්. හරිද? ලාභාංශ ආදායම කියන්නේ මිලදී ගත්ත සියලුම කොටස් සඳහා ගෙවන්න ඕන ලාභයට. හරිද? කොටස් ගාන x බෙදීම 25යි. ලාභාංශය කියලා කියන්නේ එක කොටසක් සඳහා ගෙවන්න ලාභයට. එක කොටසක් සඳහා ගෙවන්න ලාභය 5යි. එහෙනම් 5ට 5 ඒවා 1යි. 25ට 5 ඒවා 5යි. x බෙදීම 5යි. එහෙනම් පළවෙනි අවස්ථාවේදී ලාභාංශ ආදායම x බෙදීම 5යි. දෙවෙනි අවස්ථාවේදී ලාභාංශ ආදායම x බෙදීම 5යි. හරි. ඊට පස්සේ දැන් අපෙන් අහනවා ලැබූ සමස්ත ආදායම. දැන් ඔයා දන්නවා මේ එක ආයෝජනයක් මේ තව ආයෝජනයක්. කොටස් වෙළඳ පොලේ කොටස් මිලදී ගන්නවා කියන්නේ කොහොමත් ආයෝජනයක්නේ. එතකොට ලැබූ සමස්ත ආදායම හොඳට මතක තියාගන්න කොටස් වෙළඳ පොළ ගානක ලැබූ ආදායම කියලා කියන්නේ ලාභාංශ ආදායමයි. හරි. ලැබූ සමස්ත ආදායම දැන් හොයාගමු. හරිද? මේ ආයෝජන දෙකෙන්ම ලැබපු ආදායම දැන් හොයාගමු. දැන් අපි දන්නවා වෙන වෙනම ලැබපු ආදායම නම් මේ ආයෝජනයෙන් x බෙදීම 5ක ආදායමක් ලැබලා තියෙනවා. මේ ආයෝජනයෙන්ුත් x බෙදීම 5ක ආදායමක් ලැබලා තියෙනවා. ඉතින් ළමෙක් මගෙන් අහන්න පුළුවන් මෙහෙම. සර් ඔයා මාර කතාවන්නේ කියන්නේ ඔය ආදායම නෙවෙයි. ඔය ලාභාංශ ආදායම. හරි ඉතින් ආදායම කියලා නිකන් කියන්නේ ලාභාංශ ආදායමට තමයි. අපි දැන් වෙන වෙනම ලැබපු ආදායම් දෙක හොයාගෙන තියෙනවා. අපි එහෙනම් ලැබූ මුළු ආදායම හොයාගමු. ලැබූ මුළු ආදායම. ලැබූ මුළු ආදායම හොයන්නේ මේකෙන් ලැබලා තියෙනවා x බෙදීම 5ක ආදායම. මේ ආයෝජනයෙන් ලැබලා තියෙනවා x බෙදීම 5ක ලාභයක්. ආදායම. දැන් ලේසියිනේ. දැන් ළමයෙක් මෙතනට ගෙනල්ලා නතර කරනවා නම් මේ ගාන ඒ ළමයට වීජීය භාග එකතු කිරීම බෑ. මේ ඇවිල්ලා පුතේ වීජීය භාග දෙකක එකතුවක්. හරි අපි දන්නවනේ වීජීය භාගයක් කියලා කියන්නේ හරේ හෝ ලවේ නොදන්න පදයක් තියෙනවා වීජීය භාගයක්.
වීජීය භාගයක් වීජීය භාග දෙකක් එකට එකතු කරනකොට මුලින්ම කරන්න ඕන පොදු හරයක් ලබා ගන්න එක. හරි? වීජීය භාග දෙක එකට එකතු කරනකොට මුලින්ම කරන්න ඕන පොදු හරයක් ගන්න එක. ඉතින් කෙනෙක් මගෙන් අහන්න පුළුවන් ඕක සාමාන්‍ය භාග දෙකක් එකට එකතු කරනකොටත් කරන්නේ මේ වැඩේ. ඉතින් ඔව්. වීජීය භාග කියන්නේ භාග, සාමාන්‍ය භාග කියන්නේ භාග. සාමාන්‍ය භාග දෙකක් එකට එකතු කරනකොට කරන්නේ මොකද්ද? ඒ දේම තමයි වීජීය භාග දෙකක් එකට එකතු කරනකොට කරන්නේ. එහෙනම් වීජීය භාග දෙකක් එකට එකතු කරනකොට මුලින්ම පොදු හරය ගන්න ඕනේ. දැන් බැලූ බැලමට මෙතන ඉතින් පොදු හරය 5යි. හරි? බැලූ බැලමට ගණන් දන්න ළමයට මෙතන පොදු හරය 5යි. ළමයට පොදු හරය තේරුම් ගන්න බැරි නම් ළමයට පොදු හරය එකපාරේ හිතා ගන්න බැරි නම් මම කිව්වා පොදු හරය විදිහට මේ එකතු වෙන භාග සංඛ්‍යාවල් දෙකේ හරයන් දෙක ගුණ කරලා ගන්න. මෙයාගේ හරය 5යි, මෙයාගේ හරය 5යි. එහෙනම් පොදු හරය 25යි කියලා ගන්න. හරිද? ඔයා හරයට සාධාරණයක් කරානේ. ලවයට මොකද්ද කරන්නේ? ලවය ගන්න හරහට ගුණ කරන්න. එහෙනම් මෙයා මේ පැත්තට ගුණ කරන්න. x 5ෙන් ගුණ කරාම 5යි x. මැද ධන ලකුණනේ. මෙතනත් එහෙනම් ධන ලකුණ. මෙතනත් x 5ෙන් ගුණ කරන්න. ඒත් 5යි x. එතකොට 5යි x ධන 5යි x කියන්නේ 10යි x යට 25. තව දුරටත් සරල කරන්න පුළුවන් පොදු සාධක ඉවත් කරලා. 10ට 5ව 2යි 25ට 5ව 5යි. ඒ කියන්නේ 2යි x යට 5යි. එහෙනම් ලැබූ සමස්ත ආදායම 2යි x යට 5යි. ඒක ඊටාම සරලයි. ලැබූ සමස්ත ආදායම 2යි x යට 5යි. දැන් හරි ලේසියි. අපිට කියනවා ලැබූ සමස්ත ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට දක්වන්නලු. ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියනකොට මුලින්ම භාග සංඛ්‍යාවක් විදිහට දක්වන්න ඉන්න ඕන. ප්‍රතිශතාගයක් දක්වන්න කියලා කියනකොට මුලින්ම භාග සංඛ්‍යාවක් විදිහට දක්වන්න ඉන්න ඕන. එහෙම භාග සංඛ්‍යාවක් විදිහට දක්වන්න ඕන කියලා ඔයාට ඕන විදිහට හරයයි ළවයයි ලියන්න බෑ. හරයට විදිහට තීරණය කරන්නේ. හරයයි ළවයයි ලියන විදිය තීරණය කරන්නේ ප්‍රශ්නයේ දෙන පිළිවෙල අනුව. ප්‍රශ්නේ අපිට දෙනවා ලැබූ ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදියට. එහෙනම් ලැබූ ආදායම උඩ යෙදූ මුදල යට. ප්‍රතිශතගයක් කරන්න නම් 100 යට 100ෙන් ගුණ වෙන්න ඕන. ලැබූ ආදායම 2යි x යට 5යි. මේක බෙදෙන්න ඕන. බෙදෙනවා කියන්නේ හරිද? මේක බෙදෙන්න ඕන x ගෙන්. x ගෙන් බෙදනවා කියන්නේ 1යට x ගෙන් ගුණ කරනවා කියන එක. ඒක ගුණ කරන්න ඕන 100. දැන් ඔයා දන්නවා ප්‍රතිශතගයක් ලියනකොට අනිවාර්යයෙන්ම ප්‍රතිශත ලකුණ එන්න ඕන. මේ යට ඉන්න 100 ප්‍රතිශත ලකුණක් බවට පත් වෙනවා. නැත්තම් බැහැනේ. ප්‍රතිශත ලකුණක් තියෙන්න ඕන ප්‍රතිශතගයක් විදියට දක්වනකොට. ඒ ප්‍රතිශත ලකුණ ගන්න මේ යට ඉන්න 100 ප්‍රතිශත ලකුණක් බවට පත් වෙනවා. මෙතන තියෙන x මෙතන තියෙන x කැපෙනවා. 5ට 5 1යි. 100ට 5 20යි. දෙක ගුණ කිරීම 20 කියන්නේ 100ට 40යි. එහෙනම් හොඳට මතක තියාගන්න. ලැබූ ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට දැක්වුවාම 100ට 40යි. හරි. 9 වෙනි ගානේ කියනවා මෙහෙම. ආයෝජකයේ තමා ළඟ තිබූ රුපියල් 70000ක මුදලින් ආයෝජකයේ කියලා කියන්නේ ඉතින් කොටස් වෙළඳ පොලේ කොටස් මිලදී ගන්න තැනැත්තට අපි කියනවා. කොටස් වෙළඳ පොලේ කොටස් සල්ලි දීලා මිලදී ගන්න මිනිස්සයාට අපි කියනවා ආයෝජකයා කියලා. ආයෝජකයෙක් ඉන්නවලු
එයා ළඟ රුපියල් 70000ක මුදලක් තියෙනවලු. මේ මුදලින් කොටසක් මේ මුදලින් යම්කිසි කොටසක් වාර්ෂික ලාභාංශ කොටසකට රුපියල් 3ක් ගෙවන සමාගමක යෙදවීම. හරිද? කොටසක වෙළඳපොළ රුපියල් 30ක්ද ඉතිරි කොටස ඉතිරිය වාර්ෂික ලාභාංශ රුපියල් 4ක් ගෙවන සමාගමක වෙළඳපොළ මිල රුපියල් 20ක්ද වූ කොටස් මිලදී ගැනීමට යෙදවිය. මුලින්ම ප්‍රශ්නය තේරුම් ගන්න ඕන. මම කියවනේ ප්‍රශ්නය තේරුම් ගත්තා කියන්නේ ගාන හැදුවා හා සමානයි. හරිද? යම්කිසි මිනිස්සෙක් ගාව රුපියල් 70000ක් තියෙනවා. මේ මිනිස්සයා මේ රුපියල් 70000න් යම්කිසි මුදලක් ගිනිහිල්ලා කොටස් වෙළඳපොලේ කොටසක මිල රුපියල් 30ක් වෙච්ච කොටස් යම්කිසි ප්‍රමාණයක් මිලදී ගන්නවා. අපි දන්නේ නැහැ කීයක් කොටස් මිලදී ගත්තද කියලා. හැබැයි අපිට කියලා තියෙනවා මිලදී ගත්ත කොටසක මිල රුපියල් 30යි. ඒ වගේ කොටස් කීයක් මිලදී ගත්තද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේ කොටස් අයිති සමාගම තීරණය කරලා තියෙනවා එයාලගේ සමාගමේ නැත්නම් එයාලගේ ව්‍යාපාරේ කොටසක් මිලදී ගත්ත මිනිස්සෙක්ට ව්‍යාපාරයේ ලාභ ලබන වෙලාවට රුපියල් 3ක ලාභයක් දෙන්න. එහෙනම් මේ රුපියල් 3ට අපි කියනවා ලාභාංශය කියලා. හරිද? මේ රුපියල් 3ට අපි කියනවා ලාභාංශය කියලා. ඒ වගේම දැන් මේ මිනිස්යා ගාව රුපියල් 70000ක් තිබුණාට මේ 70000ම ගිහිල්ලා මේකේ ආයෝජනය කරන්නේ මේ රුපියල් 70000ක් මේ මිනිස්යා ළඟ තිබුණාට මේ 70000ම අරන් ගිහිල්ලා කොටසක මිල රුපියල් 30ක් වෙච්ච කොටස් මිල දී ගන්නේ නැහැ. මේ 70000න් යම් කිසි කොටසක් මේ 70000න් යම් කිසි කොටසක් විතරයි මෙතනට යොදවන්නේ. ඉතිරි කොටස තියෙන්නේ. දැන් ඔයාලා හිතන්න මේ 70000න් රුපියල් 40000ක් වියදම් කරලා තමයි මේ ටික ගන්නෙ. 70000න් 40000කට 40000ක් යොදවලා මේ ටික ගත්තොත් 30000ක් ඉතුරුයිනේ. අන්නේ ඉතිරි කොටස. ඉතිරිය තමයි කොටසක මිල රුපියල් 20ක් වෙච්ච කොටස් මිල දී ගැනීමට මේ මිනිස්සු යොදවන්නේ. එතකොට මෙන්න මේ කොටස් ටික මිලදී අරගෙන මේ 70000න් ඉතිරි කොටස තියෙන්නේ. අන්නේ ඉතිරි මුදල යොදවලා කොටසක මිල රුපියල් 20ක් වෙච්ච කොටස් මිලදී ගන්න. ඒ වගේම මෙන්න මේ කොටස් අයිති සමාගම තීරණය කරනවා තමන්ගේ සමාගමේ මිලදී ගනිපු එක කොටසක් සඳහා රුපියල් 4ක ලාභයක් ගෙවන්න ව්‍යාපාරයේ ලාභ ලබන වෙලාවට. හරි? එහෙනම් මේ රුපියල් 4 කියලා කියන්නේ ලාභාංශය. ඇයි අපි දන්නවා ලාභාංශය කියලා කියන්නේ එක කොටසක් සඳහා ගෙවන ලාභය. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙහෙම. මෙම ආයෝජනය කියලා කියන්නේ දන්නවනේ ඉතින් කොටස් මිලදී ගන්නවා නම් කොටස් වෙළඳපොළෙන් ඒවා ආයෝජන. ඒතර මෙතන ආයෝජන දෙකක් සිද්ධ වෙනවා. මෙතනදි කොටස් මිලදී ගන්නවා මෙතනදිත් කොටස් මිලදී ගන්නවා. ඒතර මේවා ආයෝජන. ආයෝජනයක් කියන්නේ කොටස් වෙළඳපොළේ කොටස් මිලදී ගන්න එකට. හරි මෙහෙම කියනවා මේ ප්‍රශ්නේ යන්නේ. මෙම ආයෝජනයෙන් ඔහු වර්ෂයකට ලැබූ ආදායම රුපියල් 9500ක් වූයේ නම් හරි මේ ආයෝජනයේ මෙන්න මේ ආයෝජන දෙකෙන්ම රුපියල් 9500ක ආදායමක් ලබනවලු අවුරුද්දක් අවසානයේදී. හරි ඉතින් ඔයාලා දන්නවා කොටස් වෙළඳපොළ ඇතුලේ ආදායමක් ලබනවා කියන එකෙන් අර්ථ දක්වන්නේ ලාභාංශ ආදායම කියන එකට. එතකොට මේ 9500 කියලා කියන්නේ මේ දෙකෙන්ම ලැබුණ මුළු ලාභාංශ ආදායම. මෙතනිනුත් ලැබෙනවා ලාභාංශ ආදායමක් මෙතනිනුත් ලැබෙනවා ලාභාංශ ආදායමක්. මේ ලාභාංශ ආදායම දෙකේම එකතුව තමයි 9500.
ලාභාංශ ආදායමක් කියලා කියන්නේ මිලදී ගත්ත සියලුම කොටස් සඳහා ගෙවන ලාභය. හරි. එහෙනම් මෙන්න මේ ආයෝජනයෙන් සියලුම කොටස් සඳහා ලැබෙන ලාභයයි මේ ආයෝජනයෙන් සියලුම කොටස් සඳහා ලැබෙන ලාභයයි මේ දෙකේම එකතුව තමයි 9500. හරි. එහෙනම් අපි දැන් බලමු. මුලින්ම කොටස් අපි මෙහෙම හිතමු. මෙන්න මේ ආයෝජනය. ඒ කියන්නේ කොටසක මිල රුපියල් 30ක් වෙච්ච කොටස් මිල දී ගැනීම සඳහා මේ මිනිස්සයා යොදවපු මුදල X කියලා හිතමු. හරිද? කොටසක මිල රුපියල් 30ක් වෙච්ච කොටස් මිලදී ගැනීම සඳහා මේ මිනිස්සයා යොදවපු මුදල X කියලා හිතමු. ඒ කියන්නේ මෙතනදී ආයෝජන මුදල X. 70000න් මෙතනට X ප්‍රමාණයක් ගියා නම් මේ මෙන්න මෙතනදී 70000 හරින X තමයි කොටස් මිලදී ගැනීම සඳහා යොදවලා තියෙන්නේ. 70000 හරින X. ඇයි මෙතනදී X ප්‍රමාණයක් තමයි කොටස් මිලදී ගැනීම සඳහා යොදවලා තියෙන්නේ. මෙතන 70000 හරින X. ඊට පස්සේ එනම් හරි ලේසි. මේ ආයෝජනයේ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී මිලදීගත් කොටස් ගණන සොයමු. කොටස් ගණන සොයමු මුලින්ම. ඉතින් හරි ලේසිනේ කොටස් ගණන හොයන්න. ලොකු දෙයක් නෑ. එක කොටසක් මිලදී ගන්න රුපියල් 30ක් ඕන මේ අවස්ථාවේදී. එක කොටසක් මිලදී ගන්න රුපියල් 30ක් ඕන. හැබැයි මේ මිනිස්සයා මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 30ක කොටස් නෙවෙයි. ඒ කියන්නේ එක කොටසක් නෙවෙයි. X ප්‍රමාණයක් යොදවලා තමයි කොටස් අරන් දෙන්නේ. එහෙනම් මිලදී ගත්ත කොටස් ගන්න හොයන්න පුළුවන්. ආයෝජන මුදල කොටසක මිලෙන් බෙදලා. ආයෝජන මුදල X. කොටසක මිල 30යි. එහෙනම් X බෙදීම 30 තමයි මෙතනදී අපිට මිලදී ගන්න පුළුවන් කොටස් ගන්න. ඇයි ඒ? එක කොටසක් රුපියල් 30යි. X ප්‍රමාණයක් රුපියල් X ප්‍රමාණයක් යොදවලා තමයි කොටස් අරන් තියෙන්නේ. එක කොටසක් ගන්න රුපියල් 30ක් අවශ්‍යයි. හැබැයි X ප්‍රමාණයක් යොදවලා තමයි කොටස් අරන් තියෙන්නේ. එහෙනම් කොටස් ගන්න හොයන්න පුළුවන් X බෙදීම 30. මෙතනත් කොටස් ගණන දැන් අපි මේ ආයෝජනෙ මේ දෙවෙනි අවස්ථාවේදී කොටස් ගන්න හොයන්න පුළුවන්. ඒත් ආයෝජන මුදල බෙදෙන්න ඕන කොටසක මිලෙන්. ආයෝජන මුදල 70000 හරින X. කොටසක මිල 20යි. හරි. ඔයා දන්නවා එක කොටසක් මිල දී ගන්න රුපියල් 20ක් දෙන්න ඕන. හැබැයි මේ මිනිස්සයා දීලා තියෙන්නේ එක රුපියල් 20ක්ද නෑ. 70000 හරින X. එහෙනම් 70000 හරින X දුන්නාම සල්ලි විදිහට මේ මිනිස්සයාට ලැබෙන කොටස් ගන්න හොයන්න 70000 හරින X 20ෙන් බෙදන්න ඕන. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ලැබෙන ලාභාංශ ආදායම හොයමු. මෙතනින් ලැබෙන ලාභාංශ ආදායම. ලාභාංශ ආදායම කියලා කියන්නේ සමස්ත කොටස් ගණන සඳහා මුළු කොටස් ගණන සඳහාම ලබා දෙන ලාභය. ඔයා දන්නවා එක කොටසක් සඳහා රුපියල් 3යි. හැබැයි දැන් තියෙන එක කොටසක්ද නෑ. කොටස් X බෙදීම 30ක ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් ලාභාංශ ආදායම කියන්නේ මේ කොටස් X බෙදීම 30 සඳහාම ලබා දෙන ලාභය. ඉතින් ලාභාංශ ආදායම හොයන්න පුළුවන් කොටස් ගණන ලාභාංශයෙන් ගුණ කරාම. ලාභාංශ ආදායම කියන්නේ තියෙන මුළු කොටස් ගණන සඳහාම ලබා දෙන ලාභය. ලාභාංශය කියන්නේ එක කොටසක් සඳහා ලබා දෙන ලාභය. කොටස් ගාන X බෙදීම 30 ගුණ කරනවා ලාභාංශ කියන්නේ එක කොටසක් සඳහා ලබා දෙන ලාභයනේ. කියන්නේ රුපියල් 3යි. දැන් 3ට 3 ඒවා 1යි. 30ට 3 ඒවා 10යි. එහෙනම් මෙන්න මේ වෙලාවේදී ලාභාංශ ආදායම X බෙදීම 10යි. හරි. මෙතනත් අපිට පුළුවන් ලාභාංශ ආදායම හොයන්න. ලාභාංශ ආදායම කියන්නේ සමස්ත කොටස් ගන්න සඳහාම ලබා දෙන ලාභය. හැබැයි අපි දන්නවා එක කොටසක් සඳහා ලබා දෙන ලාභය 4යි.
මේ වෙලාවේදී එක කොටසක් නෙවෙයි තියෙන්නේ. කොටස් තියෙනවා 70000 ඍණ x බෙදීම 20. එහෙනම් ලාභාංශ ආදායම සමානයි. ඒ කියන්නේ ලබා දෙන මුළු ලාභය සමානයි. කොටස් ගණන ගුණ කරන්න ඕන ලාභාංශය. හරිද? කොටස් ගණන ඇවිල්ලා 70000 ඍණ x යට 20. මේක ಗುಣ වෙනවා එක කොටසක් සඳහා රුපියල් 4යි 4. 4ට 4 ඒවා 1යි 20ට 4 ඒවා 5යි. එහෙනම් මෙන්න මෙතනදී ලාභාංශ ආදායම 70000 ඍණ x යට 5. හරි. ඊට පස්සේ දැන් අපිට කියනවා මේ ප්‍රශ්නයේ தත්ත්වය මේ ආයෝජන දෙකෙන්ම ලැබිච්ච ආදායම රුපියල් 9500යිලු. ඒ කියන්නේ මෙතනදී ලැබිච්ච ආදායම x බෙදීම 10යි. මෙතනදී ලැබිච්ච ආදායම 70000 ඍණ x බෙදීම 5යි. ඉතින් කෙනෙක් මගෙන් අහන්න පුළුවන් මේ x බෙදීම 10 කියන්නේ ආදායම නෙවෙයි. ලාභාංශ ආදායමනේ. ඉතින් ආදායම කියලා කියන්නේ ලාභාංශ ආදායමට තමයි. හරිද? එහෙනම් මේ ආදායම් දෙකේම එකතුව 9500යි. මේ ටික මැකුවා. එහෙනම් x බෙදීම 10 ධන 70000 ඍණ x යට 5 සමානයි. මේ ආදායම් දෙකේම එකතුව 9500යි. හරි. දැන් හරි ලේසි. බලන්න මේ ඇවිල්ලා බීජීය භාග දෙකක්. බීජීය භාග දෙකක් එකට එකතු කරනකොට මුලින්ම ගන්නෙ මොකද්ද? පොදු හරය. හරිද? මුලින්ම ගන්නෙ පොදු හරය. හරිද? ළමයට පොදු හරය ගන්න තේරෙන්නේ නැත්නම් මං කිව්වා පොදු හරය ගන්න යට දෙක ගුණ කරලා යට එක ගන්න. හරිද? ඒ කියන්නේ මේ භාග සංඛ්‍යාවේ හරය 10යි මේ භාග සංඛ්‍යාවේ හරය 5යි මේ දෙක ගුණ කරාම ලැබෙන භාග සංඛ්‍යාවේ හරය ලැබෙනවා. මෙයාගේ 10යි මෙයාගේ 5 කියන්නේ 10 වරක් 5 50යි. ඊට පස්සේ හරහට ගුණ කරලා උඩ එක ගන්න. 5x ගෙන් ගුණ කරාම 5x ධන 10 70000 ඍණ x ගෙන් 10න් ගුණ වෙන්න ඕන 70000 ඍණ x. 70000 විතරක් නෙවෙයි ඍණ x උත් ගුණ වෙන්න ඕන. 70000 10න් ගුණ කරාම ලක්ෂ 7යි. ඍණ x 10න් ගුණ කරාම ඍණ 10යි x සමානයි 9500යි. මම මේ කියන්නේ පොදු හරය හරියට ගන්න තේරෙන්නේ නැති ළමයෙක්ට. 5x ගෙන් 10යි x අඩු වුනහම ලක්ෂ 7යි ඍණ 5යි x යට 50 සමානයි 9500යි. ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? මේ 50 මෙහාට ගුණ කරන්න පුළුවන්. එතකොට එනවා ලක්ෂ 7 ඍණ 5x සමානයි 9550න් ගුණ කරාම 0.0යි 50ව 5ක් 250යි එකෙන් 0.25ක් දුරුයි 50ව 9ක් 450යි 475ක් වේ. එන 475000යි නේ. ඔව්. ඊට පස්සේ 475000 මෙහාට ගෙනාලා 5යි අර පැත්තට ගෙනියන්න. එතකොට 70000 7 ලක්ෂය ඍණ 475000 සමානයි 5යි.
ඊට පස්සේ මොකද වෙන්නේ? ලක්ෂ 7න් 4,75,000ක් ගියාම 2,25,000ක් ඉතිරි වෙනවා. 5යි එක. හරි. 5යි එක සමානයි 2,25,000යි. එතකොට 2,25,000 සමානයි 5යි x නේ. 2,25,000 සමානයි 5යි x. x හොයන්න දෙපැත්තම 5න් බෙදනවා. 2,25,000 5න් ගුණ බෙදුවාම 45,000යි x. එතකොට අපි x කියලා ගත්තේ කොටසක මිල රුපියල් 30ක් වෙච්ච කොටස් මිලදී ගැනීම සඳහා යොදවපු මුදල. එහෙනම් කොටසක මිල රුපියල් 30ක් වෙච්ච කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 45,000ක් ආයෝජනය කරලා තියෙනවා. ඒ වගේම කොටසක මිල රුපියල් 20ක් වෙච්ච කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජනය කළ මුදල 70,000 ඍණ x නේ. يعني 70,000 ඍණ 45,000. ඒ කියන්නේ 25,000ක් තමයි ආයෝජනය කරලා තියෙන්නේ කොටසක මිල රුපියල් 20ක් වෙච්ච කොටස් මිලදී ගැනීම සඳහා. 10 වෙනි ගාණෙන් කියනවා මෙන්න මෙහෙම. වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 5ක් ගෙවන. කොටසකට රුපියල් 5ක් ගෙවන සමාගමක කොටස් 4,000ක් හිමිව තිබූ ආයෝජකයෙකු. එම කොටසක වෙළඳපොළ මිල 45ක් වූ අවස්ථාවේදී ඒවා විකුණා දැමීය. කොටස් විකිණීමෙන් ලද මුදල සම්පූර්ණයෙන්ම වෙළඳපොළ මිල රුපියල් 25ක් වූ වෙනත් සමාගමක කොටස් මිලදී ගත්තේය. හරි. මේ අහගන්න. මුලින්ම ප්‍රශ්නය තේරුම් ගන්න. හරිද? එක්තරා සම්පුද්ගලයෙක් හරිද? එක්තරා පුද්ගලයෙක් මොකක් හරි සමාගමක කොටස් 4,000ක් මිලදී ගන්නවා. හරිද? කොටස් 4,000ක් මිලදී ගන්නවා. මේ මිලදී ගත්ත කොටස් අයිති සමාගම තීරණය කරලා තියෙනවා එක කොටසකට රුපියල් 5ක ලාභයක් ගෙවන්න. එහෙනම් මේ රුපියල් 5 කියන්නේ ලාභාංශය. යම්කිසි පුද්ගලයෙක් කිසියම් සමාගමක කොටස් 4,000ක් මිලදී ගන්නවා. හරිද? එක කොටසකින් ලැබෙන ලාභය රුපියල් 5යි. ඒ කියන්නේ ලාභාංශය රුපියල් 5යි මේ සමාගම. දැන් මේ ඔයාලා දන්නවා කොටස් වෙළඳ පොලේ කොහේ හරි සමාගමක කොටස් මිලදී ගත්තාම මේ කොටසක මිල නිශ්චිත වෙන්නේ නෑනේ. මේ කොටසක මිල ස්ථීර තත්වයක් නෑ. මේ කොටසක මිල වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ ලාභ ලබනකොට කොටසක මිල වැඩි වෙනවා. ව්‍යාපාරයේ පාඩු ලබනවා නම් කොටසක මිල අඩු වෙනවා. අන්න එතකොට කොටසක මිල වැඩි වෙනවලු රුපියල් 45ක් වෙන්නේ. අන්නේ අවස්ථාවේදී මේ කොටස් සියල්ලම විකුණා දානවා. විකුණා දාලා කොටසක මිල රුපියල් 25ක් වෙච්ච කොටස් අර මිල මේ විකුණලා ලැබිච්ච සම්පූර්ණ මුදලින්ම ගන්නවලු. අපිට කියනවා එම ආයෝජනය නිසා ඔහුගේ ආදායම මුලින් ලැබූ ආදායමට වඩා රුපියල් 8,800කින් වැඩි වෙනවලු. 8,800කින් වැඩි වෙනවලු. වැඩි බිය. හරිද? ආදායම 8,800කින් වැඩි වෙනවා. ආදායම කියලා කියන්නේ මොකද්ද? ලාභාංශ ආදායම. ඒ කියන්නේ මුලින්ම මේ මිනිස්යා ගාව කොටස් 4,000ක් තිබුණානේ.
ඒ කොටස් 4000න් ලැබිච්ච ලාභාංශ ආදායමට වඩා කොටසක මිල රුපියල් 25 ගානේ මේ මිනිස්සේ යම්කිසි කොටස් ප්‍රමාණයක් මිලදී ගත්තනේ. අන්න ඒකෙන් ලැබිච්ච ලාභාංශ ආදායම 8800කින් වැඩිලු අර ලාභාංශ ආදායමට වඩා. එහෙනම් අපිට මෙහෙම කියන්න පුළුවන්. හරිද? පළමු අවස්ථාවේදී ලැබුණ ලාභාංශ ආදායම ඉතින් ලාභාංශ ආදායම හොයන්න පුළුවන් කොටස් ගාන ගුණ කිරීම ලාභාංශය. කොටස් ගාන 4000යි ලාභාංශය 5යි. ඒ කියන්නේ රුපියල් 20000ක ලාභාංශ ආදායමක් ලබා දෙනවා. ලාභාංශ ආදායම කියන්නේ සමස්ත කොටස් ගන්න සඳහා ලබා දෙන ලාභය. එක කොටසක් සඳහා රුපියල් 5යි. ඒ වගේ කොටස් 4000ක් සඳහා 20000ක්. ඊට පස්සේ දැන් මේ ලාභාංශ ආදායම ලබාගෙන කොටසක මිල රුපියල් 45ක් වෙච්ච අවස්ථාවේදී මේ මුළු ඔක්කොම කොටස් ටික විකුණලා දානවා. හරිද? කොටස් ඊට පස්සේ හොයන්න පුළුවන් කොටස් විකිණීමෙන් ලැබුණ මුදල. කොටස් විකිණීමෙන් ලැබුණ මුදල. මේ ඇවිල්ලා ලාභය නෙමෙයි කොටස් විකිණීමෙන් ලැබිච්ච මුදල. ඉතින් කොටසක් විකුණන්නේ 45 ගානේ. ඒ වගේ කොටස් 4000ක් විකුණනවා. එතකොට කොටස් විකිණීමෙන් රුපියල් 0.0.045 යන්නේ. 1,80,000ක් කොටස් විකිණීමෙන් ලැබෙනවා. මෙන්න මේ 1,80,000ම වියදම් කරලා කොටසක මිල රුපියල් 25ක් වෙච්ච කොටස් මිල දී ගන්නවා. එහෙනම් මිල දීගත් කොටස් ගණන රුපියල් 25 ගානේ තියෙන මිල දීගත් කොටස් ගණන. ඉතින් අපි දන්නවා එක කොටසක් මිල දී ගන්න රුපියල් 25යි ගෙවන්නවා. හැබැයි මේ මිනිස්සේ 1,80,000ක් ගෙවලා තියෙනවා. එක කොටසක් රුපියල් 25ක් වෙච්ච කොටස් මිල දී ගන්න. එහෙනම් මිල දී ගත්ත කොටස් ගාන හොයන්න පුළුවන් 1,80,000 25ට බෙදලා. 1,80,000 25ට බෙදුවාම එනවා 7යි. හත්දාස් 200ක්. කොටස් 7200ක් තමයි අරන් තියෙන්නේ. මෙන්න මේ කොටස් 7200කට ලබා දෙන ලාභාංශ ආදායම මුලින් ලැබිච්ච ලාභාංශ ආදායමට වඩා 8800කින් වැඩි. එතකොට අපි දන්නවා මුලින්ම ලැබුණේ ලාභාංශ ආදායම 20000යි. ඊට පස්සේ මෙන්න මේ 20000ක් ලාභාංශ ආදායම ලැබෙන කොටස් 4000ක් සඳහා. කොටස් 7200ක් සඳහා ලැබෙන ලාභාංශ ආදායම මෙන්න මේ 20000ට වඩා 8800කින් වැඩිලු. එහෙනම් එහෙම කියන්න පුළුවන්. කොටස් 7200 සඳහා ලැබෙන ලාභාංශ ආදායම කොටස් 7200ම සඳහා ලැබෙන ලාභාංශ ආදායම ඇවිල්ලා 20000 ධන 8800. 20000 ධන 8800 කියන්නේ 28800යි. හරිනේ. හරි. අන්තිමටම අපෙන් ප්‍රශ්නය අහන්නේ දෙවන සමාගමේ කොටසක් සඳහා ගෙවන වාර්ෂික ලාභාංශය සොයන්න. වාර්ෂික ලාභාංශය කියන්නේ ලාභාංශ ආදායම තමයි. කොටස් 7200ක් සඳහා 28800යි. එහෙනම් කොටසක් සඳහා ගෙවන ලාභාංශ ආදායම. හරි.
අපි දන්නවා කොටසක් සඳහා ගෙවන ලාභාංශ ආදායමටම තමයි කියන්නේ ලාභාංශය කියලා. කොටසක් සඳහා ගෙවන ලාභයට අපි කියනවා ලාභාංශය. එහෙම නැත්නම් කොටසක් සඳහා ගෙවන ලාභාංශ ආදායමට. කොටස් 7200ක් සඳහා 28800යි. ඒක 7200ෙන් බෙදෙන්න ඕන. 0.02 ගියා 288 72න් බෙදෙනවා. ඒ කියන්නේ රුපියල් 4යි. එහෙනම් කොටසක් සඳහා රුපියල් 4ක ලාභාංශයක් තමයි ගෙවන්නේ.